නමෝ බුද්ධාය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත සැදැහැවත් පින්වතුනි අපේ ජීවිත හිමිතුනි දවසින් දවස ගතවිවි අවසන් වෙනවා. ගෙවෙන දවසක්, ගෙවෙන මොහොතක්, ගෙවෙන පැය, ගෙවෙන තප්පරයක්වත් අපිට ආයෙ ගන්න බෑ. ඒ හැම එකම අහිමි වී යනවා. අහිමි වෙවි අපි මේ ජීවිත කතාවේ ඉස්සරහට යනවා. පින්වතුනි ජීවිත කතාවේ ඉස්සරහට දවසින් දවස මොහොතින් මොහොත පැයෙන් පැය තප්පරෙන් තප්පරේ අපි යනකොට අපට සිද්ධ වෙන්නේ මොකක්ද? අපට සිද්ධ වෙන්නේ අපට ඉන්න තියෙන කාලය අහිමි වීමයි. ආයු කීයති මච්චානං කුන්නදීව ඕදකං. ආයුෂය කියන එක අවසන් වීගෙන යන්නේ වතුර හිඳීගෙන යන දොළ පාරක තියෙන වතුර ඩිංගිත්ත වගේ. ඉක්මනට අහිමි වෙනවා අපිට. මේ ඉන්න තියෙන කාලවකවානුව අහිමි වී යනවා කියන අදහස අපිට තියෙනවා නම් අපි උත්සාහවත් වෙන්න ඕන පින්වතුනි. මේ අහිමි වෙනා යන කාලේ ගානට කළමනාකරණය කරගෙන අපේ ජීවිතේ පියවරෙන් පියවර ලස්සන කරගන්න. ඒ ලස්සන කර ගැනීම උදෙසා සුන්දර කර ගැනීම උදෙසා අඩුපාඩු දුර්වලතා හදා ගැනීම උදෙසා වටින පින් හේතු වෙන අද ඔබට කියා දෙන්නේ. ඒ තමයි හෙට දවස වෙනුවෙන් අද දවසේ සැලසුමක් හදන්න. හෙට දවසේ ලස්සන වෙනුවෙන් අද දවසේ යෝජනා කරන්න. තමන්ගේ දුර්වලතා හදා ගැනීම පිණිස, තමන්ගේ අඩුපාඩු හදා ගැනීම පිණිස, තමන්ගේ දොස් හදා ගැනීම පිණිස, තමන්ගේ වැරදි ප්‍රතිපදා හදා ගැනීම පිණිස ඔබම ඔබට පූර්ව යෝජනාවක් කරන්න. අද පින් සිතුවිල්ල ඒක. ඒ සිතුවිල්ල යුක්තව අද දවසේ මේ සොඳුරු දහම් පරයාය අපි ශ්‍රවණය කරමු. අපි මේ වගේ උතුම් ධර්මයේ මේ විදිහට ශ්‍රවණය කරන්න ඉගෙන ගන්න පැහැදිලි කරගන්න පින්වතුනි. මෑත යුගයේ අපට ලෞතුරා බුදුරජාන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ආශිර්වාදයේ සමීප කරවූ අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා ගුරු දේවයන් වහන්සේ නිදුක්ක නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් වූ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ නොම්බර 358 වීරනගර ත්‍රිකුණාමලය යන ලිපිනේ පදිංචි පින්වත් MPM රජිත සංජය මහත්මයා විසිනුයි. එතුමා මේ පින්කම කරන්නේ 2022 7 වෙනි මාසයේ 3 වෙනිදා. තමන්ගේ 38 වෙනි ජන්මදිනයේ යෙදෙනවා. ඒ ජන්මදිනයේ වෙනුවෙන් තමාහට නිදුක් නිරෝග සුවපත් භාවය පිණිස දීර්ඝායුෂ සම්පන්නිය පිණිස තමන් කරන කියන සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වීම පිණිස ඒකාන්ත කොට මේ ධර්ම දානයේ හේතු වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් ඇතෙම පින්වතුනි තමන්ගේ ජීවිතේ ලස්සන කර ගැනීම, තමන්ගේ ජීවිතේ සුන්දර කර ගැනීම, තමන්ගේ ජීවිතය තුළ තියෙන මේ අඩුපාඩු හදාගෙන අඩුපාඩු නැති ජීවිතයක් ගොඩනගා ගැනීම කියන එක අපි කොයි කවුරුත් ආසා කරන එකක්. සමහරවිට වෙන්නේ ආසා කර පමණට මේක කරගන්න බැරි වීම. තමන්ට තියෙනවා නම් අවංක උමනාවක් තමන්ගේ දුර්වලතා හදාගන්න. ඒ අවංක උමනාව තියෙන කෙනාට අද මේ ක්‍රමය අද කියා දෙන ලස්සන දහම් පරයය ගොඩාක් උපකාරයි. බුදුරජාන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා. තද දුර්වලතාවයක් තියෙන. මම අද එක දුර්වලතාවයක් ගැන ඔබට කියලා දෙන්නේ. තමන්ගේ ජීවිතයේ තියෙන දුර්වලතාවය තමන් දන්නවනේ. එතකොට තමන් ඒ දුර්වලතාවයට අනුව මේ දහම් පරයය ගලපා ගන්න ඕන. මේ ස්වාමීන් වහන්සේට තිබුණු දුර්වලතාවය තමයි කේන්ති යනවා. හරියට කිපෙනවා. පොඩ්ඩ ඇත්තන් ඇවිස්සෙනවා, ඇවිස්සලා වචන කතා කරනවා, ඉක්මනට ඇඟට ගොඩ වෙනවා. මේ ස්වාමීන් වහන්සේට පාලනයක් නැහැ. කේන්ති ගියාම මේ කවුද ඉන්නේ? ඒ මුකුත් ගාණක් නැහැ. මේ ස්වාමීන් වහන්සේගේ නම මෝලිය පග්ගුණ. ඔය මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේගේ කේන්ති ගැනීම ගැන අනිත් භික්ෂුන් වහන්සේලා හරියට කතා වුණා. අනේ මේ මෝලිය පග්ගුණ ආශ්මතුන් වහන්සේ කිපෙනවා වැඩි.
යම් යහපත් කාරණාවක්වත් පෙන්වලා දෙන්න බෑ. මොකද්ද අපි මේකට කරන්නේ? අපි කියන කාරණාවක් අහන්නේ නැති නිසා අපි බුදුරජාණන් වහන්සේට මේ ගැන පැමිණිලි කරමු. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ඒ මෝලිය පග්ගුරු ස්වාමීන් වහන්සේගේ තිබිච්ච දුර්වලතාවය ගැන පැමිණිල්ලක් කළා. ඒ පැමිණිල්ල කළේ පින්වතුනි ඒ දුර්වලතාවය භික්ෂූන්ට පෙවුන නිසා. දැන් සමහර දුර්වලතා තියෙන්න පුළුවන්. සමහර අඩුපාඩු තියෙන්න පුළුවන්. බාහිර අයට පේන්නේ නැති. බාහිර කාට නොපෙනුනත්. තමන්ට මේක පෙනෙනවද නැද්ද? තමන්ට පෙනෙනවා. කොහොමද පින්වතුනි අපි තමන්ගේ දුර්වලතා දකින්නේ? තමන්ගේ දුර්වලතා තමා දැකීම පිණිස මෙන්න මේ ක්‍රමවේදය පාවිච්චි කරන්න. ඔබ තමා ගැනම දිනපතා හැරි හැරි බලන්න. තමන් දවස ගත කරද්දී තමන් කොහොමද කටයුතු කළේ? තමන් මොන වගේ ක්‍රියාකාරකම්ද කළේ? තමන් මොන වගේ වචනද කතා කළේ? තමන් හිතුවේ පැතුවේ කොහොමද? ඒක තමන් හොඳට හැරිලා බලන්න ඕන. සාමාන්‍යයෙන් දෛනිකව කරන වැඩ කටයුතු ඔක්කොම නිමා කරලා තමන් නින්දට යන්න සැරසෙන මොහොත මේකට ගොඩාක් හොඳයි. නින්දට යන්න කලින් තමන් පොඩ්ඩක් විවේකීව සක්මන් කර කර එක්ක විවේකීව කොහේ හරි තැනක වාඩි වෙලා තමන් දවස ගත කරපු හැටි පින්වතුනි හිතන්න පටන් ගන්න. මං උදේ ඉඳලා මොනවද කළේ? අපිට එකෙන් එක අපි කරපුවා මතකෙට නැගෙවි. මම මෙහෙම කටයුතු කළා. මම මේ වගේ ඒවා හිතුවා. මම මේ වගේ වචන කතා කළා. එතකොට ඒ තමන් කරපු දේවල් සම්බන්ධයෙන් මෙන්න මේ නිර්ණායකයේ තුල ඉඳලා හොඳට නුවණින් විමසන්න. මම මේ කරපුවා පින්ද පව්ද? මම මේ කරපුවා කුසල්ද අකුසල්ද? මම මේ කරපු දේවල් නුවණැත්තෝ ගරහන ඒවාද? නුවණැත්තෝ ප්‍රශංසා කරන ඒවාද? මම මේ කරපු කියපු දේවල් තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ප්‍රශංසාවට ලක් වෙනවද? ගරහාවට ලක් වෙනවද? බලන්න. අවංකව බලන්න. ඒ අවංකව බලනකොට තමන්ගේ තියෙන දුර්වලතාවත් තමන්ට අහු වෙනවා. තමන් කරපු හොඳ දේවලුත් තමන්ට අහු වෙනවා. දුර්වලතා තමන් අඳුනගත්තට පස්සේ ඒ දුර්වලතා වෙනුවෙන් තමන් කළ යුතු දෙයක් ගැන තමයි මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේට භික්ෂූන් පැමිණිලි කරාට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඒ මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේව කැඳෙව්වා. කැඳවලා ඇහුවා මෝලිය පග්ගුණ මේ භික්ෂූන් කියන කතාව ඇත්තක්ද? ඔබට මේ පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගමන් කේන්ති යනවායි කියලා කියන්නේ. කේන්ති ගිහිල්ලා නිකන් සැරපරුස වචන කතා කරනවායි කියලා කියන්නේ. යහපත් කරුණක් පෙන්වලා දෙන්න බැරිය ඇඟට ගොඩ වෙනවායි කියලා කියන්නේ. ඇත්තද මෝලිය පග්ගුණ? එතකොට මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ තමන් දිහාට හැරිලා බැලුවා. තමන් ගාව ඒක තියනවාද? ඇත්ත තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අවංක වුණා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ ළඟ මේ අඩුපාඩු තියෙනවා. දැන් බලන්න පින්වතුනි ඒ මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වේ නෑ. ආපෝ ස්වාමීනි මගේ එහෙම එකක් නෑ. ඔය භික්ෂුන් වහන්සේලා බොරුවට කියපු එක. මං එහෙම කෙනෙක්ද? එහෙම නිකන් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මග හැරලා යන්න උවමනාවක් මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේට තිබ්බේ නෑ. ඒ ස්වාමීන් වහන්සේට තිබුණ අවංකකම. ඒ අවංකකම කියන එක අපේ ජීවිතේට පින්වතුනි ගොඩාක් උවමනයි. ගොඩාක් උවමනයි. අවංකකම තියෙනවා නම් තමයි ඊළඟ පියවරට අපිට යා ගන්න පුළුවන් වෙන්නේ. අපේ අඩුපාඩු දුර්වලතා හදා ගැනීම කියන පියවර. මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පිළිගන්නවා ස්වාමීනි මගේ දුර්වලතාවය තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙමනම් මෝලිය පග්ගුණ ඔබ මෙන්න මේ විදිහට කටයුතු කරන්න. කවුරු හරි කෙනෙක් මෝලිය පග්ගුණ ඔබේ හිතට අමනාපේ ඇති වෙන දෙයක් කියන්න පුළුවන්. ඔබ අකමැති වචන යම්කිසි කෙනෙක් කතා කරන්න පුළුවන්. ඔබේ කනට ප්‍රිය නැති වචන යමෙක් කියන්න පුළුවන්. යමෙක් ඔබට බොහොම තරහින් කෝපයෙන් යුක්තව බැනවදින්න පුළුවන්. කෙනෙක් එහෙම වචන කතා කළත්. ඇතැම් කෙනෙක් මෝලිය පග්ගුණ ඔබ ඉදිරියේ කිපිලා ඔබට රවාගෙන ඔරවගෙන සමහරට ඔබේ ඇඟට ගොඩ වෙන්න එන්නත් පුළුවන්. එහෙම අවස්ථාව මගේ ජීවිතේ එළඹුණොත් මම නම් මගේ හිත වෙනස් කරගන්නේ. මම නම් පාපී වචනයක් පිට කරන්නේ.
මං හිතානුකම්පිව ඉන්නවා. වෛරසිතක් නැතුව මෙත්සිතෙන්ම මම මේ සකල ලෝක සත්වයාටම මෙත්සිත් පතුරුවා වාසය කරනවා. මූලී පක්ගුණ ඔබ ඔන්න ඔහොම හික්මෙන්ට. බුදුරජාණන් වහන්සේ ඒ අවවාදේ මෝලිය පගුණු ස්වාමීන් වහන්සේට කළා. ඒ කිව්වේ තමන්ගේ හිතට පූර්ව යෝජනාවක් දීලා තියාගන්නවා. මං මෙහෙමයි කටයුතු කරන්නේ. මගේ මේ දුර්වලතාවය තියෙනවා. ඒ දුර්වලතාවය ඉස්මතු වෙන්න නොදී මම මෙහෙමයි කටයුතු කරන්නේ. අපි ඒක කල්ැතුව අපට යෝජනා කරලා තියෙද්දී අද දවසේ අපේ තිබුණු දුර්වලතාවය පින්වතුනි අපි හෙටට අරගෙන යන්නේ. බලන්න මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ අද දවසේ කේන්ති ගන්න භික්ෂුවක් විදිහට හිටියාද හෙට දවසේ ලස්සන වෙනුවෙන් අද යෝජනා කරනවා මේ මොහොතේ. මගේ ජීවිතේ ඉස්සරහට නම් මං පාපී වචන කතා කරන්නේ. මං කේන්ති ගන්නෑ. මං හිතානුකම්පීව ඉන්නවා. මං වෛරසිතක් ක්‍රෝධසිතක් ඇති කරගන්නේ මම මෙත්සිත පතුරවාගෙන වාසය කරනවා. හිතට අපි යෝජනා කරනවා. අපේ ගාව තියෙන්න පුළුවන් පින්වතුනි ඉරිසියාව කියන දුර්වලතාවය. අපි පූර්ව යෝජනාවක් කරන්න ඕන. මගේ ළඟ තියෙනවා ඉරිසියාව. මට අනිත් අය දියුණු වෙලා යනකොට මට ඒක වහවන්න බෑ. මගේ ළඟ ඒක තියෙනවා. අපි දකින්න ඕන. අපි දැකලා ඒ දැකීම කියන්නේ ඒක අවංක එකක්. ඒක තමන් තමන්ට අවංකව කරන එකන්නේ. දැන් ඔබේ හිත ඇතුලේ තියෙන හිතුවිල්ල, ඔබේ හිත ඇතුලේ තියෙන ඊර්ෂ්‍යාව කියන එක ඔබ වචනකින් හෝ ක්‍රියාවකින් ප්‍රකට නොකරන්න වෙන කාටවත් ඒක පේන්නේ නැහැ. අපේ හිත ඇතුලේ ඒක තියෙනකල් ඒක දකින්නේ අපි විතරයි. අපිට පුළුවන් ඒක ගානට සකස් කරගන්න ඒක ක්‍රියාවකින් හෝ වචනයකින් නැගෙන්නේ නැති වෙන විදිහට. ක්‍රියාවකින් හෝ වචනකින් එළියට ගියාට පස්සේ පින්වතුනි ඒකේ හටගන්න දෝෂේ සමහරට හදන්න ටිකක් අමාරුයි ඇත්තටම. දැන් අපි කල්පනා කළොත් එහෙම කේන්ති ගන්න කෙනෙකුගේ කේන්තිය ඇතුලේ තියෙනකන් ලොකු අරුබුදයක් එතන නැහැ. ඒ අරුබුදේ සමහරට පෞද්ගලිකව එයාට විතරයි ඒක. එයා කේන්තියෙන් වචනයක් පිට කළොත් සමහරට ඒ යන මේ කටුක වචනේ ආයේ හදන්න බැරි විදිහේ වචනයක් වෙන්න පුළුවන්. සමහරවිට කොච්චර පසුතැවෙන ජීවිත තියෙනවද? අයියෝ අපරාධි මං ඒ වචනේ ඒ වෙලාවේ කතා කළේ ඒක මට කතා නොකර ඉන්න තිබුණා. ඔබ අහලා නැද්ද එහෙම වචන? එහෙම කියන මිනිස්සු ගැන අහලා නැද්ද ඔබ? සමහරවිට ඔබේම ජීවිතේ ඔහොම ඇති. ඇතැම් ප්‍රශ්න අර්බුද හටගත්ත වෙලාවට ඔබ කේන්ති ගිහලා ඔන්න වචනයක් කිව්වා. කියපු වචනේ සම්බන්ධයෙන් ඔබ පස්සේ තැවෙන අවස්ථා නැද්ද? අපරාධි මං ඒ වෙලාවේ ඒ වචනේ කිව්වේ මට ඒක නොකිය ඉන්න තිබුණා. ඒක කීම හින්දානේ මේ ඔක්කොම ප්‍රශ්න හටගත්තේ. අපි සමහරට ඒක කියනවා. ඒ නිසා මේක හිත ඇතුලේදීම හදාගන්න පුළුවන් නම් කොච්චර යහපතක්ද? කොච්චර යහපතක්ද? ඉතින් ඒ නිසා ඒ උදෙසා හොඳ ක්‍රමවේදයක් මේ ක්‍රමය. තමන්ගේ දුර්වලතා හදා ගැනීම පිණිස කල්ැතුවම යෝජනා කරනවා. කල්ැතුවම තමන් යෝජනා කරලා තියෙනවා නම් තමාව අවුස්සන්න, තමන්ව කලඹවන්න, තමන්ව ඒ වැරදි කටයුත්තට යොමු කරවන්න මේ හිත ඉඩ දෙන්නේ නැහැ. සමහරවිට පින්වතුනි මේක හෙට දවස වෙනුවෙන් අද කරන පළවෙනි පූර්ව යෝජනාවෙන්ම එකපාර හදාගන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ කේන්ති යමින් ඉන්න කෙනෙක් ඔන්න අද පූර්ව යෝජනාවක් කරනවා. හෙට දවසේ ආයෙ යාට කේන්ති යනවා. එතකොට ඒක අපි හොඳ සීරුවෙන්, හොඳ කල්පනාවකින්, හොඳ ඉවසීමෙන් බල තමයි හදාගන්න ඕනේ. මට මේක අද සාමාන්‍ය පාලනයෙන් අඩු වුණා. මම නමුත් ඊළඟ මොහොතට මේක ආයෙ අරගෙන යන්නේ. අපි එහෙම නිකන් අපිට අපේ උවමනාව සිඳගන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ ඕකට හරි ලස්සන වචනයක් වදාලා උහුල ගන්න බැරි වීරියක් නෙවෙයි අපි අරගත යුත්තේ. අපි අරගත යුතු වීරිය තමයි නොපසුබස්නා වීරිය. පහු බහින්නේ අපි. මං මගේ අඩුපාඩුව හදාගෙනමයි නවතින්නේ. ඒක තමයි අපේ වීරිය. අපි පහු බහින්නේ. අන්නේ පසු නොබසිනා වීරිය යුක්තව තමන් දවසින් දවස පින්වතුනි තමන් ජීවිතය ගත කරපු විදිය හැරි හැරි බලන්න. හැරි හැරි බල තමන්ගේ දුර්වලතා අඳුන ගන්න. දුර්වලතා හදා ගැනීම වෙනුවෙන් අද හෙට දවසට යෝජනාවක් කරන්න. මේක බොහොම
සුන්දර බොහොම ප්‍රායෝගික බොහොම සාර්ථක ක්‍රමයක්. මේ ක්‍රමවේදය තුළ තමන්ගේ ජීවිතය හරි ලස්සනට ගොඩනගා ගන්න පුළුවන්මයි. බුදුරජාණන් වහන්සේ වදාළා මූලිය පංගුණ. ඔය විදිහට ඔබ හික්මෙනකොට ඔය විදිහට ඔබ පුරුදු වෙනකොට මූලිය පග්ගුණ ඔබව අවසන්ඩ පුළුවන් විදිහේ යම් වචනයක් මේ ලෝකෙ තිබේවිද. බුදුරජාණන්සේ මහනු. එතකට මෝලේ පක්ගුණ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමිනි භාග්‍යතුන් වහන්ස මං ඔය විදියට ඉක්මුණන්දන් ස්වාමීනී මේ ලෝකෙ කිසිීම වචනයකට මාව අවසන්ඩ පෑ. බුදුරජාණන් වහන්සේ වදාලා මෝලි පක්ගුණ කාටවත් අවසන්ඩ බැරි කෙනෙක් විදිහට කාටවත් කළඹන්න බැරි කෙනෙක් විදිහට ඔබ හැදෙන් හරිර මේ වගේ. ඔන්න මිනිස්සුකට හිතන කියනවා මනුස්්‍යය පිරිසකට මේ මහ පොලොව නොපොලොවක් කරන්න ඕන කියලා. මේ මහපොලෝ නැති කරලා දාන්න ඕන කියලා මිනිස්සු පිරිසකට හිතුණා. ඔන්න මිනිස්සු පිරිසකට හිතුණා ගංගානන් නදිය සම්පූර්ණයෙන්ම රත්වෙලා කැකෑරිලා නටන වතුරක් බවට පත් කරන්න ඕන කියලා. එතකොට මිනිස්සු ටික කතා වුණා. අපි හුළු අතු පත්තු කරගෙන ගිහිල්ලා හුළු අතු ඔබමු මේ ගංගානන්නේදී. හුළු අතු ඉබුවට පස්සේ අර හුළු අතුවල ගින්දරින් ගංගානන් නදිය නටන්න පටන් ගනී. වතුර සම්පූර්ණයෙන් නත්තේ අපි මේ වැඩේ කරමු කියලා මේ මිනිස්සුද මේ වැඩට බැස්සා. හොළුවතු පත්තු කරගෙන හොළුවතු ගොඩා කැරගෙන මිනිස්සු ගයා කියනවා ගංගා නදීට. ගංගානන් නදීට ගිහිල්ලා ගංගානන් නදියට අර ගිනිගන්න හොළුවතු ඔබ මේ මිනිස්සු මහසි ගන්නවා. සම්පූර්ණයම ගංගානන් නදිය රත් කරන්න. බුදුරජාණන්සේ අහනවා ඇ මෝලී පක්ගුණ ඒ මිනිස්සුන්ට පුළුවන් වේවිද ගංගානන් නදිය නටන ජලයක් සහිත. කැකෑරුණු ජලයක් සහිත. ගොජ ගොජ ගගා දුන්දාන මේ ජලයක් සහිත නදියක් බවට පත් කරන්න පුළුවන් මේ දර හුළු අතුවලින්. ස්වාමිනි භාගිතුනස බෑ මෝලී පක්ගුණ අන්න ඒ වගේ හිතක් හදාගන්න. තමන් තමන්ගේ හිතට යෝජනාවක් කරලා තියෙනවා. කොච්චර කටුක කර්කස වචන මට කතා කළත් මමන කැළඹෙන්නේ. මං පාපී වචන කියාගෙන යන්නේ. මං ඇවිස්සෙන්නේ. ඒ අය එකක් කියාගෙනනකොට මන් දෙකත් වුණක් කියලා ජයගන්න උත්සාහ කරන්නේ. මං මෛත්‍රී මුල් කරගෙන ඉන්නවා. දේශ නැති තරහ නැති මෙත්සිතම මං හෙම දෙනාට පතුරුවාගෙන වාසය කරනවා. අන්න එතන ඉන්න කිවා. ඒ පූර යෝජනාව අපි හිතර කරලා තිබුණුත්ම පිඟතුනේ පූර යෝජනාවක ස්වභාවය තමයි අපේ හිතට කේන්ති ගන්ට අවස්ථා යෙදෙනකොට හිත පොඩ්ඩක් මතක් කරනවා. මේ වගේ වචන ආන්න ලැබෙනකොට උඹ කේන්ති ගන්නේ කියලා. හිතුවනේ කියලා අපිට මතක් කරනවා පොඩ්ඩයි හැබැයි. ඒ මතක් කරන මොහොතේ අපිට සිහිය උපදවා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න අපි දක්ෂ වෙනවාද යම් දවසක. අන්න එදාට ගංගා නදිය වගේ ජීවිතේ කාගත් හුළු අත්තකට පුළුවන්කමක් නෑ ඒක රත් කරන්න. ඉතින් බලන්න පින්වතුනි මේ සමාජයක තියෙන දොස් හදනවා කියන එක අපිට කරන්න බැරි එක. සමාජ මිනිස්සු හුළු අතු අල්ලගෙන ඉන්න එක අපිට නවත්තන්න බෑ. අපිට පුළුවන් තැන තමයි අපේ ජීවිතේ අපේ අඩුපාඩු අපේ දෝෂය හදාගන්න එක. අපේ දෝෂයේ අඩුපාඩුව හදාගන්න නම් අපි දකින්න ඕන මේක මගේ ළඟ තියෙන අඩුපාඩුවක්. මේක මගේ ළඟ තියෙන දුර්වලතාවයක්. මේක මගේ තියෙන දෝෂයක්. මගේමයි මේ දෝෂය කියලා දැක්ක කෙනාට ඒ දෝෂය හදා ගැනීම පිණිස පූර්ව යෝජනාවක් කරන්න පුළුවන්. මේ අඩුපාඩුව මන් දිගින් දිගට අරගෙන යන්නේ මම මේක හදනවමයි. අන්න එහෙමයි පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය තුල මහා බැබළුණු ජීවිත බිහි වුණේ. මේ සම්බුද්ධ ශාසනයේ කොතෙකුත් රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. කොතෙකුත් අරහත් උත්තමාවියෝ වැඩ ඉන්නවා. ගොඩාක් ජීවිතේ නොමග ගිහිල්ලා තිබුණේ. නොමග ගියපු ජීවිතේ තමන්ම අඳුනාගෙන යහපත් වූ ප්‍රතිපදාවක වීරියකින් උත්සාහයකින් යුක්තව හැසිරිලා ඒ උත්තමයන් වහන්සේලා අවසානයේ මේ ජීවිතේ ජයගත්තා. දොස් අඩුපාඩු කිසිවක් නැති පාරිශුද්ධ සංක වගේ පිරිසිදු හක්ගෙඩි වගේ ඉතාම පිරිසිදු ජීවිතේ උතුමේ උපදව ගත්තා. එතකොට ජීවිතේ පිරිසිදු කර ගැනීම කියන එක තමන් තමයි හොයා බල සුද්ධ පවිත්‍ර කරලා මේක කරගන්න ඕනේ. හරියට කිලිටි වෙච්ච ඇඳුමක කිලුට හොය අතුල් සුද්ධ කරනවා වගේ
තමන්ම තමන්ගේ ජීවිතය ගැන හොයා බල බල සුද්ධ කරගන්න ඕන. එතකොට අද මේ කියා දීපු ලස්සන බණපදේ අපිට කරන්න දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේ වැරදි අඩුපාඩු හොයා බැලීම. ඊළඟ එක තමයි තමන්ගේ වැරදි අඩුපාඩු හදා ගැනීම පිණිස යෝජනා කිරීම. තමන් තමන්ට කරන යෝජනාවක්. හොඳට මතක තියාගන්න පින්වතුනි. මේ යෝජනාව තමා තමාට කරන එකක් මිසක් මේක අනිත් අයට කියාගෙන යන එකක් නෙමෙයි. අනිත් අයට අපි කියන්නේ මම මේ මෙහෙම මගේ තියෙනවා මම මේක හදාගන්නවා. මං හදාගෙනමයි මේක නවතින්නේ. අපි එහෙම කියන්නේ. ඒ කීම කියන එක මේකේ අංගයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළේ නෑ මෝලී පග්ගුණ ස්වාමීන් වහන්සේට මෝලී පග්ගුණ ඔබ කියාගෙන යන්න. අනිත් භික්ෂුන්ට කියන්න ඔහෙලා කොච්චර සැරට මට කතා කරත් මම නම් මගේ හිත වෙනස් කරගන්නේ. මං පාපී වචන කියන්නේ. මං මෙත් සිතින් ඉන්නවා. එහෙම කියාගෙන යන්න කියලා වදාළේ නෑ. බුදුරජාණන් වහන්සේ නොවදාළ දෙයක් කරපු ගමන් අවුලක්. ඒ නිසා මේක කියන්න එපා. මේක තමන් තමන්ට කරන පූර්ව යෝජනාවක්. ඒ පූර්ව යෝජනාව තුලින් තමන් තමන්ගේ ජීවිතේ ලස්සන කර ගැනීමක් ගැනයි අපි අද මේ කතා කළේ. බුදුරජාණන් වහන්සේ වදාලා අවසානයේ මෝලී පග්ගුණ ඔය විදිහට චිත්ත දමනයකට ඇවිල්ලා යම්කිසි භික්ෂුවක් තමන්ට මෙබඳු අවස්ථාවක් එළඹෙනකොට තමන්ගේ හතුරු පිරිසක් තමන්ව ඇදගෙන යනවා. ඇදගෙන ගිහිල්ලා තමන්ව තදට අල්ලගෙන දෙපැත්තේ මිට තියෙන කියතක් අරගෙන ඉතා අමානුෂික විදිහට තමන්ගේ අතපය කපන්න පටන් ගන්නවා. තමන්ට පණ තියෙද්දි මේ හොරු තමන්ව කපනවා. මෝලී පග්ගුණ එබඳු මොහොතකත් ඒ භික්ෂුව ඉන්නවනම් අර අදහසේ මම නම් මගේ හිත වෙනස් කරගන්නේ. මේකුන් මට කොච්චර වද දුන්නත් මම පාපී වචනයක් පිට කරන්නේ. මං කේන්ති අරගන්නේ. මං ද්වේෂයකින් තොරව මෙත් සිතින්ම ඉන්නවා කියලා. අන්න ඒ කෙනා තමයි මෝලී පග්ගුණ. මගේ අවවාදය මගේ අනුශාසනාව කරන කෙනා. එතකොට බලන්න මේ යෝජනාව කර කර හදාගන්න ජීවිතේ කොච්චර තැනකට සවිමත්ව හදාගත හැකිද. ඒ නිසා අපි අද මේ උතුම් පින් සිතුවිල්ලෙන් යුක්තව මේ කටයුත්ත පටන් ගත්තොත් යම් දවසක ශක්ති සම්පන්න වූ ජීවිතය අපට උපදවගන්න පුළුවන්කම ලැබෙයි. ඒ නිසා පින්වතුන්ලා කොයි කවුරුත් හොඳට යලිත් මතකයේ දරාගන්න. හෙට දවසේ ලස්සන වෙනුවෙන් අද යෝජනා කරන්න. දවසින් දවස ලස්සන වෙන සුන්දර ජීවිතයක් උපදව ගන්න. අපි කොයි කාටත් වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මය අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිදු කෙරුණේ උපන්දිනය සමරන 38 වෙනි ජන්මදිනය සමරන පින්වත් MPM රජිත සංජය මහත්මයාට සෙත් ප්‍රාර්ථනා පිණිසයි. ඉතින් ධර්ම දානමය වශයෙන් උතුම් පින් සිතුවිල්ලක් පින්වතුන්ලගේ ජීවිතවල ඇති කරගන්නට උපකාර කරලා පින්වතුන්ලගේ ජීවිතේ ලස්සන වෙන පින්වතුන්ලගේ ජීවිතේ සුන්දර වෙන දහම් අවවාදයක් ශ්‍රවණය කිරීම පිණිස අනුග්‍රහය දායකත්වයේ දක්වලා එතුමා රැස් කළා වූ උදාරතර ධර්ම දානමය පිණේ ආශිර්වාදය බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය පින්වත් රජිත සංජය මහත්මයාගේ ජීවිතයට සැලසී එතුමා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා තමන්ගේ ජීවිතේ කරන කියන රැකී රක්ෂා ආදී කොට සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථකත්වයට පත්වෙත්වා ජීවිතයට යහපත සාධන කලන මිතුරු අසුර තවදුරටත් ලැබී බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට මේ සම්බුදු සසුනේ පිහිට පිරිසන්න රැකවරණ සලසා ගන්නට පින්වත් රජිත සංජය මහත්මයාට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරපු උදාරතර පින අනුමෝදන් කරමු අපි සියලු දෙවිවරුන්ට. සක්දෙවිදානෝ පින් අනුමෝදන් වෙත්වා සතරවරන් දෙවිවරු සෙන්පති දෙවරු අප හැමදෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවරු පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා දිව්‍යාශ්චර්යයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ නිරන්තර ආරක්ෂාව රැකවරණය අප කොයි කාටත් දෙවියෝ නොඅඩුවම සලසත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ
නිදුක්ව නීරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා සාදු සාදු සාදු. මාමෙවුණවාසී රටලෝකවාසී මහා සඟරුවනටත් පින්වත් අනගාරිකා මෑණිවරුන්ට පින්වත් සිල් මෑණිවරුන්ට පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවන්ට පින අනුමෝදන්ව ඒ සියලු දෙනා නිදුක් නිරෝග සුවයත් දීර්ඝායුෂ සම්පත්තියත් ලබත්වා සාදු සාදු සාදු. 38 වෙනි ජන්මදිනය සමරන පින්වත් රජිත සංජය මහත්මයාගේ නමින් යන්තාක් මියයන්ට යෙදුනා වූ ඥාති සමූහයා වෙද්ද සියලු ඥාතීන් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයටම පත්වේවා ඉක්මන් භවයකදීම අපගේ ඥාතීන් සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. නොම්බර 358 වීරනගර ත්‍රිකුණාමල යන ලිපිනේ පදිංචි 38 වෙනි ජන්මදිනය සමරන පින්වත් MPM රජිත සංජය මහත්මයාටත් එතුමාගේ පවුලේ සෑම සියලු දෙනාටත් සියලුම පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝග සුවයම ලබත්වා දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා පවුලේ සියලු දෙනාගේ රැකී රක්ෂා ව්‍යාපාර ආදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම සියලු දේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා ජීවිතේට යම් මේ කරදර බාධා වෙත්නම් සියල්ල දුර වෙලා සැනසෙල්ලේම තමන්ගේ ජීවිත ගත කරන්නට එම දිනාට වාසනාව ලැබෙත්වා. අද ධර්ම දාන කළ පින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වත් සියලුම දෙනාට නිරතුරු දහම් ශ්‍රවණයේ යෙදෙන මේ සුපින්වතුන්ලා සියලු දෙනාට මේ ගෞතම සසුන තුල තවදුරටත් කලන මිතුරු ඇසුරේ සොඳුරු දහම් අසමින් සුවසේ පින් කරගනිමින් සුවසේ දහමේ හැසිරී ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.